දාම් පාසල ගත්තත් පන්සලේ බිල්ඩින් දැන් එන්නේ මේ ලෙඩ ගානේ ඉන්නේ මේ ආඳුරු බුද්ධ ශ්‍රී ආඳුරු. ඒත් අර පැත්තේ සත්බුදු විහාරාධන. එයාට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බෑ. එයා වැඩ කරලා මට නම් දැන් නිකම්මයි ඉන්න ඕනන්නේ. ඔව් මට දැන් වැඩ කරන්න ආස නැහැ. දැන් වැඩ කරලා ගෙවුනා. ගෙවිලා ගියා. දැන් පේනවනේ මගේ යටි. සමහරු මාව දැකලා ඌලන මොකද ආඳුන්නේ? මොකද? ඕම තමයි ජීවිතේ. හැමදාම බෝල ගෙඩි වගේ ඉන්න පුළුවන්ද? බෑ. නුවරඑළියේ කොල්ලෙක් ජම්බු ලස්සනයි. හොඳට උයත ඇති. මිනිහට සීනි අඩුනා. ඒකත් එක්ක කාවුන ඇදුනා. ඉරට්ට වාගේ ගියා. බෝල ගෙඩිය වාගේ හිටියේ. එළියට බයින්නේ නැහැ. ඒ අතුරුඳ වෙලා හිටියා. ගෙදරම ඉන්නත් බෑනේ. ඉඳලා හිටලා මිනිහා නුවරඑළිය ටවුන් පැත්තට යනවා. යාළුවෝනේ ඔක්කොම බයිසිකල් ට්‍රීවීල් ඔක්කොම නතර කරලා මොකද බං සීනිද? ඇයි උඹට ඕනද? ඵලයන් ඔක්කොම යන්න. කේන්ති යනවා. පේනවනේ සීනි කියලා තෝ කාන්න ඕනද? එතකොට ඒක රිදෙනවා. රිදෙනවා. ලෙඩයි කියලා පේනවනේ. හැමදාම මෙන්න ඒකයි බුදුහාමුදුරු මේකෙන් කිව්වේ. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති. ඔතන තියෙනවා කරුණු පහ. ජීවත් වෙන කාලය මොන ලෙඩක් ඇදෙයිද? මොන වෙලාවෙ මැරෙයිද? මරුණම කොතන වලදායිද? කොතන ඉපදෙයිද? ඒවා කේන්දර බලලා නිමිති ශාස්ත්‍ර වලින් කාටවත් කියන්න බෑ. ඒවට කියන අනිමිත්ත කරුණු. නිමිති කරන්න බෑ. ජීවිතය. දැන් බලන්න අපි තරුණ ළමයින්ට බණ කියනකොට පොඩ්ඩක් දොස් කිව්වම ළමයි සමහර ළමයි මට කැමති නෑ. එයා අඳුරු බයිනවා බං. අපි බණින්නේ ආදරේට. දැන් ඊයේ එක කොල්ලා ඈත ගමක ඒකයි මට පුදුමේ. ෆෝන් එකට ඇබ්බැහි වෙලා ෆෝන් එකම බලලා ලෙඩ වුණා. ලෙඩ වෙච්ච එකව ගෙනියලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කළාම ඌ අයවෙනි තට්ටුවෙන් බිමට පැනලා මලා. ඕන්න ජීවිතේ. අවුරුදු 21යි. මොනවද කළාද? පෙරේදා නියුන් දරුවෝ දෙන්නෙක් ඉපදුනා. ඉපදිච්ච ගමන් මලා. මනුස්සෝ ඕකේට ආවා. එක රැයක් දැක්කේ නෑ. මරුණා. ජීවිතේ. මේ ඉන්නේ කමේ නෑ. ඇවිල්ලා කියනකොට පුදුම හිතෙනවා. ඊයේ රෑ කතා කළා නේ බං ගියේ. දැන් මගේ පන්සලේ අවුරුදු 65ක් හිටපු කපු මාත්‍යා. පොඩි කාලේ මිනිහා තමයි ඉස්සර ගන්ටාර දාන්නේ. හොඳට හිටියා. දවසට 3 සැරයක් නානවා. කොල්ලා වාගේ. හොඳට කොණ්ඩේ ක්‍රේල් කරගෙන හිටගෙන ඉන්නවා. දොරකඩ ඔයත්තු දැකලා ඉති ගේට්ටුවම අල්ලන් හිටන් ඉන්නවා. හොඳ කලිසම් ඇඳලා මට වැඳලා කතා කළා. ගෙදර ගියා. උදේ මල්ලි ඇවිල්ලා කිනෝ මැරිලා. පෙරේද අත් දවසේ දානි දුන්නා මං. ඔන්න ජීවිතේ. ව්‍යාධි මොන જાතිය ලෙඩක් එයිද? වයසට යනකොට ලෙඩ වෙනවා. දැන් 20යි 23 ලබනකොට මං නම් වයසට කියලා දැන් ආයුෂ නැහැ. මං ලෙඩ වුණා උදටම. මගේ ඇඟ බෑලා ගියා. මගේ කටේ තියෙන දත් 4ක් වැටුණා. දැන් මුරුකු කන්න බෑ. ඉල්ලාස් වුණා. මං කැමතිද දත් වැටෙනවට? නිකම්ම වැටුණා. දැන් කොන්ද ළඟ ඉඳලා යටිපතුල දක්වාම රිදෙනවා. මම මේ පුළුවන්කමකට වාඩි වෙලා ඉන්නව නෙමෙයි. මං අර ඉතේ තියෙන ශක්තියට මේ බණ කිව්වට දැන් මේ බණ 3ක්. පිළිකාරෝ වලේ බණක් කියලා මෙත් ආවා. මෙතන ගෙදරක බණක් කිව්වා. දැන් මේක. එත පෝය. එත පෝය. තරංග මාඳුරුත් එමයයි. අපිට කියලා යමක් කරගත්තේ නැහැ. මට නිදා ගන්නවත් වෙලාවක් නැහැ. මගේ අම්මා තාත්තට කළා නෙමෙයි.
මගේ අයියා නංගි මල්ලිලට කළා නෙමෙයි. මේ අඳුරන්නේත් නැති. දැකලත් නැති. මට රුපියල දීපුත් නැති. උදේ ඉඳලා එනවා ඇවිල්ලා. අපේ අම්මා ඉන්නකන් ආඳුරන්ගේ බණ තමයි ඇව්වේ. අපේ බල්ලත් ඇව්වේ ආඳුරන්ගේ බණ. ඉතින් ඵලයන් කොබනට. හරි අවස්ථාවාදී. වැඩේ ඉවර වුණාට පස්සේ ඉවරයි. දැන් පුත්තල මේ බණක් තිබුණා. මම ඒ නෝනට කතා කළා බෑ මට උච්චර වාඩි වෙලා ඉන්න. මේ කලවයෙම කැක්කුමයි. මට බෑ දිග ඇරගෙන ඉන්නයි කියලා තියෙන්නේ. ඒ ගෑණි ටෙලිෆෝන් එකෙන් කියනවානේ කකුලෙන් නෙමෙයිනේ බණ කියන්නේ. කොහමද කතාව? ඵලයන්කු ඉතින් අලාවතට. ඔන්න මිනිස්සු. වැඩේ ඉවර වුණාට පස්සේ ඉවරයි. වැඩේ කරගන්නකම් හැමදාම එනවා. හැමදාම එනවා. මතක් කරා. වැඩේ ඉවර වුණාට පස්සේ දැන් තෙල් පෝලින් කාලේ කාර් වලින් එකන් ගියේ බණට. බණ වුණාට පස්සේ ට්‍රීවිල් අරන් දෙනවා යන්න කියලා. ඒ වැඩේ ඉවරයිනේ. යනකොට කාර්. බණ ඉවර වෙච්ච ගමන් පාර යන ලකුණු ට්‍රීවිල් එකක් අල්ලලා ආඳුනේ නම් මේකේ වඩින්න කියලා. කොහමද? උන්ටනේ අපි වැඩ කරලා තියෙන්නේ. මුල්ලේරියාවේ චන්ද්‍රසිරි ආඳුරු කොච්චර බණ කිව්වද? එක අඩුවක් තියෙන වෙලාවට එන්නේ නැහැ. කවදාවත් වෙලාවට ගෙන්න ගන්න බෑ යාව. එයාව බණට අතට කිව්වොත් අපි අතමාට තමයි පූජාව පටන් ගන්න. ඇයිත් මෙයා මොන මොහොතේ ඉඳන්නේ? ඉතින්මයි පන්සලේ නෑ. මිනිස්සුන් එක්කන් ගිහලා දඹදිව වන්දලා කෝච්චියේ දවස් 3ක් 4ක් මිනිස්සුන් වන්දනවා ගාථා කියනවා පිරිත් කියනවා උයන්ඩ උදව් කරනවා සින්දුත් කියනවා ඒ ඇස්සේ. රුක්මනී දේවිගේ සින්දු තමයි වැඩිපුර කියන්නේ. කට උල් කරගෙන සින්දුත් කියනවා. ගෝලියොත් ඇතුවා දැන් බුද්ධ සිරි ආඳුරු නැත්තම් මේක ඉවරයි. බුද්ධ සිරි වාගේ ආඳුරු කෙනෙක්ව පැවිදි කළේ නැත්තම් පන්සල් දෙකම සුනේසුන් ඒකමැති සෝමරතන ආඳුරු මුල්ලේරියාවේ ආඳුරුවන්ව මාන කළානේ. ඔන්න බලන්න. තාත්තලා පුතාලා නෙමෙයි. ශාසනයට. ඒ ශාසනේ රැකුණොත් තමයි අපි රැකෙන්නේ. අපිට නැතුවම බෑ. දැන් තායිලන්තේ බුරුමේ වාගේ රටකට ගියොත් වයසක ආඳුරන්ට කියන්නේ තාත්තා සාදු. මගේ තාත්තා. Tamanට වඩා වැඩිමල් ආඳුරන්නේ අයියා සාදු. මගේ අයියා. තරුණ නම් මල්ලි සාදු. බාල නම් පුතා සාදු. එයිමයි මිනිස්සු කියන්නේ. එතකොට ඒ ආඳුරවන්ව දැකලා කාමයේ අවිශ්වෙනවද මොකෙකුටවත්? ඇයි තාත්තා අයියා මල්ලි පුතා වරදව හිතනවද එතකොට? එහෙම නැති වුණොත් දැන් පෞගී කාලේ මේ පළාතේනේ ගෑනු දෙන්නෙක්ව තියාගෙන එක ආඳුනම කවුනේ? රෙදි ගලවලා ගැව්වේ වරද ආඳුරංගෙද? ආඳුරේ ගෑනුන්ගේ කාමරේට ගියා නම් වැරදි. ගෑනු දැනගන්න එපා. ආඳුරංගේ කාමරේට ගිහලා එළුවෙන් ඉන්නවද? මාන කරනකොට කොණ්ඩේ විතරයි කැපුවේ. මාන කරනකොට වෙන මොකක්වත් කපන්නේ නැහැ. පොරවක් කරා මොකක් හරි කපලා දැම්මා නම් ඉවරයි. කොල්ලන්ට වඩා තෙල වැඩිනේ ආඳුරන්ට. කිරිත් කනවා, පැණිත් කනවා, ජෙලිත් කනවා, ජොලිත් කනවා, වටලපොනුත් කනවා, ඇපලුත් කනවා, දොඩොනුත් කනවා, නාරනුත් කනවා, බුරියානිත් කනවා, ෆයිට් රයිස්ුත් කනවා, සුප් එකක් බොනවා, තෝරමාලු පෙත්තක් කනවා, චිකනුත් කනවා, එළුමසුත් කනවා මේක වේලකට. ව්‍යංජන 10ක් 15ක් කනවා. අන්තර කෝපිත් බොනවා, තැඹිලිත් බොනවා. තෙල වැඩි වෙන්නේ නැද්ද? තෙල වැඩි වෙනවා. ඇයි මිනිස්සුනේ? ගෑනු දන ගන්න ඕනේ ආන්දරු ගින්දර. ආන්දරු කියන්නේ ගින්දර. තනියෙන් එන්නේ නැහැ.
තනියෙන් එන්නේ නැහැ. ඊට පස්සේ ආන්දරන්ට ගාලා හරියන්නේ. ඇයි වෙසක් පොයේ දවසේ මුල් එරියාවේනේ සිවිලින් ජාතක කියලා එකක් පත්‍රේ ගියේ. වෙසක් පොය. ඒ ආන්දරුගේ නෑනේ ඒකිනේ මේ පන්සල ඇතුළට ආවේ. ඇවිල්ලා ආන්දරන්ගේ කාමරේ. කොල්ලෝ ටික බලාගෙන ඉන්නවා කෝබන් ගිය ගෑණි නෑනේ. උනුත් ලයින් එක දාගෙන හිටියේ. ඇයි හොඳ කෙල්ලෙක් උන් කොඩි දාන ගමන ඕක එනකන් උන්ගේ ලයින් එක දාන්න. උනුත් ඉතගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා එනවා කෙල්ල නෑ. කාමරේට ගියාම ඒ ආන්දරු කොල්ලට ගැව්වා. මූ හැමදාම මේමයි කියලා කොල්ලන්ටත් යකා නැග්ගා. පොලිසියෙන් ආවා සිවිලිම කඩාගෙන කෙල්ල බිම වැටුණා. කොහොම නගින්නද සිවිලිමට? ඈ? වරද ඇත්තට කාගේද? නිකන් තේරුම් ගන්න. ගෑනු ඇවිල්ලා රෙද්ද උස්සන නිසානේ. ඇත්තෙම කියනවනම්. ඔය ඇත්තෝ දන්නේ මේ ශාසනයේ තියෙන ප්‍රශ්න. මුලේරියාවේ ආලා ඕවා ඉවසගෙන හිටියා ඒ කාලේ. අද එහෙම නැහැ. දැන් දවසක් මම දවල් දානෙකට ගිහින් ඇවිල්ලා වාඩි වුණා. මං වාඩි වෙච්ච ගමන් බුලත් පිට කනවා. ලස්සන කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා දවල් එකට. දෙන්නම ලස්සනයි. ඇවිල්ලා වැන්දා. පිරිත් නූලක් බඳින්න කිව්වා. දවල් 1යි. මං ඉතින් මේ බොහොම වැදගත් දෙන්නේ කියලා නූල බැන්දා. කෙල්ල එළියට ගියා. කොල්ල හරියට මගේ කකුලට කලව උඩ අත තියලා. පන්සලේ මොකෙක්වත් නැහැ මං තනියෙන්. කලව උඩ අත තියලා කොල්ල කියනවා ආඳුන්නේ මගේ නෝනා ඕනම් කාමරේට අරන් 5000ක් දෙන්නු. ඈ දැන් මම නිකන් හරි ගැව්වොත් මොකද වෙන්නේ? එළියට පැනලා කෑ ගන්නවා නූල බඳින්න ආපු මගේ නෝනව මේ යකා මිරුකුවා. ඈ මොනවා මිරිකන්නද මං? මටත් බෑ දැන්. ඇත්තම කතාව. ඒ කාලේ ඉවරයි. ඒ කාලෙත් අපි ඕවා කළේ නැහැ. ඒක නෙමෙයි ඉන්නේ. අපිට ඕවා පුරුදුත් නෑ. අපි දැකලත් නෑ. මං කව පුතේ මං කැමති. නමුත් දැන් වෙලා උද නැහැ. දැන් වෙලා උද නැහැ. බද්දක් ගමනක් යන්නේ. එදා දැන් දාන්න ගිහලා නේ ආවේ. ඇමිලොපි කරලා බලමු රුපියල් 1000ක් තිබුණා. මේක අරන් යන්න පුතා. මං වයසට ගිහින් මං නිකන් ටිකක් වයස නිසා මට ඒ ආසාව නැති නිසා මං අතෑරියා. හොඳට තෙල මෝරපු තරුණ උන්නාංශ කෙනෙකුට ඕම ගිහිල්ලා කිව්වම ඒ උන්නාංශ අසරණයි ගන්නවා ඇතුළට. මූම පටිගත කරයි. මූම පටිගත කරලා පෙන්න ඉල්ලයි දාන්නද දෙනවද? ඕම තමයි වෙලා තියෙන්නේ බොතැන් වල. එයිනම් වැරදෙනවා. වැරදෙන්නේ මිනිස්සුන්ට. සිවුර දාගත්ත කියලා වෙනසක් නැහැ. වැරදෙනවා. වැරදි කරන්නේ මිනිස්සු. ජාතක පොත අරන් කියවන්න.